රටේ පවතින නීතියට බියවන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටී. ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු අවස්ථාවේදී මේ බව සඳහන් කර සිටියා. පුරවැසියා නීතිය පිළිබඳ බියක් සහ නීතියට ගරු කළ යුතු බවද සඳහන් කළ ජනාධිපතිවරයා එම සංස්කෘතිය ගොඩනැගීමට කටයුතු කරන බවයි පවසා සිටියේ. එමෙන්ම රට තුළ පවතින නීති පද්ධතිය ශක්තිමත් බව සඳහන් කළ ජනාධිපතිවරයා එම නීති නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවයි සඳහන් කර සිටියේ. නීතිය නිර්මාණය කර පුද්ගලයන් විසින්ම එම නීතියට පටහැනිව කටයුතු කර ඇති බවත් නීතිය පැවතුනද එම නීතිය ක්‍රියාත්මක නොවන බව දැන සිටි බැවින් ඔවුන් එලෙස නීතියට පටහැනිව කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. ඒ අනුව ඉදිරියේදී පවතින නීතිය ක්‍රියාත්මක වන බව තහවුරු කරන බවයි මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ.